විශේෂයෙන් අද දවසේ මාගේ ජන්මදිනය වෙනුවෙන් පොතාණේගම මේ පිරිස ආශිර්වාදාත්මක පින්කමක් සිද්ධ කරන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද මම සතුටටපත් වෙනවා හේතුව තමයි මම දැන් මහාන වෙලා අවුරුදු 27යි. ඒ වගේම උපසම්පදා වෙලා අවුරුදු 17යි. දැන් වයස අවුරුදු 38යි. හැබැයි මේ මහාන වෙලා අවුරුදු 27ක් ජීවිතේ ගත කරා 10න් මහාන වෙලා 11න් බණක් කිව්වා. ඒ දක්වාම මා වෙනුවෙන් කවුරුත් ආශිර්වාද කරේ නැහැ. තේරුණා? මේ පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ නිසා මා වෙනුවෙන් මගේ උපන්දින මෙච්චර කාලයක් තිබුණා ආශිර්වාද කරන්න පින්කමක් කවුරුත් කරේ නැහැ. ඉතින් ඒ නිසා ඒ උදේට නම් අම්මා යප්පච්චි කතා කරනවා ඒ වෙලාවට මම කියන්නේ මං වගේ පුතෙක් හදාපු අම්මටයි අප්පච්චිටයි දුක් නිරෝගී ලැබේවායි කියනවා. එච්චරයි මම කියන්නේ වෙන මොකුත් කියන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ සංවිධානය කරපු මේ පින්කමට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පළමු කොට පින් අනුමෝදන් කරනවා. ඒ පින ඔබ හැම දිනාටම විශේෂයෙන් ඔබේ දෙමව්පියන්ට ගේ දොර සිටින සියලුම දෙනාටම අනුමෝදන් වෙනවා. හේතුව තමයි මේවා කියන්නේ හදවතින්මයි කියන්නේ. හේතුව තමයි ඒ තරම් සතුටක් අද දවසේ තිබෙනවා. ඒ නිසා මම කල්පනා කරේ මේ පිරිසට මම හැමදාම අනුශාසනා කරනවා පූජා කරනවා. ඒ නිසා මම ආරාධනා කළා මටත් ඔබටත් ආශිර්වාදාත්මක පින්කමක් සිද්ධ කරන්නට. අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙනෙහි ආචාර්ය රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික සූර්යවැවේ අපේ විජේනාග පඬිත හාමුදුරුවන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ නිසා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ඒ ආගමික වතාවත් සිද්ධ කරලා දෙන්නට කියලා. හැමදෙනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම සාදු කියලා කියනකොට නමස්කාර පාඨයන් කියවමු.
සතිසරණ ගමනං සම්පන්නං පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි ආමිස මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුගාමීර මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණීන සම්මින් පංචසීලං ධම්මං සාදුඛං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේ තම්මං පිනායක හාමුදුරුවෝ වහන්සේ පිටාන මහා සංඝරත්නයන් අවසරයි. ජේතවන විහාර වාසී නිවර්තක චේති විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍ර ප්‍රතිශාස්ත්‍ර වේදී අපේ ගරු කටයුතු අවසරයි නාරද පඬිත හාමුදුරුවන් වහන්සේ සුබ උපන්දිනයකට මෙසේ සුභාශිර්ෂ නිකුත් කරනවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ සමගාමීව චන්ද්‍රාවති සුබර මෑණියන් වහන්සේ පරමායස වින්දනය කරමින් මෑණියන්ට සුභාශිර්ෂ නිකුත් කරනවා. ඒ වගේම අනිකොත් සුභාශිර්ෂ නිකුත් කරන්නේ උපන්දින සමරන ඔබට. විශේෂයෙන් අපේ පඬිත හාමුදුරුවෝ දේශනාවට බඳුන් කළා ඇත්ත කතාව සත්‍ය කතාව. ප්‍රසූතියේ ඉඳලා හැමදේටම මහා සංඝරත්නය සදහැති ජනී ජනයාට ආශිර්වාද කළා ආශිර්වාද කරනවා. අතලොස්සක් පමණ ආબોධයෙන් යුක්ත මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. අපේ කට තිනකන් හොයියා වගේ අපි සමග පුළුවන් කාලය තුල කට තිනකන් පරිවාර සම්පත්තියේ ඉන්නවා. අසනීපයක් වුණාට පස්සේ සමහර වෙලාවට සතියේ දෙකකින් අපි වර්තමත කෙරෙනවා. ඕක තමයි ලෝක ස්වභාවය. අටලෝ දහමක් යයි කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ලාභ නින්දා ප්‍රශංසා යසායස සුඛ දුක කියන කාරණාව. කාසිය දෙපැත්තේම අපි හැමදේම විසාවදාරන ඕන දහමට අනුව. එතෙන් මේ පොතානේ ගම දායක කාරකාදී මෑණිවරු පියවරු තරුණ කුඩා හැමදෙනාම සාදු සම්මත කොටගත් මේ පින් පෙරහැර සංවිධානය කළේ විදේශගතව සිටින මේ සිංහල දීපේ මේ පරිවාර සම්පත්තිය අපේ ගරු කටයුතු එදා ඉඳලා මේ දක්වාම අවවාද ශාසන ලබා දුන් උපසමක කටයුතු කරපු හැම අවස්ථාවකම අපේ ගරු කටයුතු පඬිත හාමුදුරුවන්ට ආශිර්වාද සිද්ධ කරන්නටයි හදලා තියෙන්නේ. කිසි බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුව තමයි ආශිර්වාද කිරීම අපේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ හැමදාම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිද්ධ කළා හැම දෙයකටම ආවාද කළා. ඉතින්
අපි කල්පනා කළා පරිවාර සම්පත්තිය හැමදෙනාම එකතු වෙලා සංවිධානයක් සිදු කළොත් මෙහෙම ඒ අපේ පඬිත් හාමුදුරුවන්ට ආශිර්වාද පිණිස ආශිර්වාද කරන්න 108ක් ඖෂධ පූජාවන් ගිලන්පස පූජාවන් හැටියට භාගතුන් වහන්සේගේ උතුම් දහමට අනුව මේ අවස්ථාව තුළ ආශිර්වාද පතාගෙන අපේ පඬිත් හාමුදුරුවන්ට ආශිර්වාද කරලා ඔබේ දැසින් ඔබේ දෝතෙන් ඔබට පින් සිද්ධ වෙන්න ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මේ මහා උතුම් කටයුතු වතාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එනම් ආශිර්වාද සිරි දේවයන්ට බොමාටෝ ක්ෂමූලික සිරි දේවයන්ට ආරාධනාව කරමින් ඊටමත් ගෞරවාන්විත විදියට පිළිවෙල කොටගත් මේ ඖෂධ පූජාවන් මල් පහන් සුන්දුම් ගිලන්පසීල පූජාව තථාගත ගුණේ මෙනෙහි කොට ගන්නයි මේ උතුම් ඖෂධ පූජාවන් මෙච්චර ප්‍රමාණයක් පූජ කරන්නේ. මේකට කාරණාවක් පවතිනවා විශ්වාසය කියන කාරණාව. මේ මනුස්ස ලෝකයට මගේ අම්මට අප්පච්චිට ඔබේ අම්මට අප්පච්චිට පින් සිද්ධ වෙන්න පෝෂණය වෙන්න මෙහි වෙන්න මේ විදිහටම කුසල් අපි සිද්ධ කරගත්ත කරපු කුසලයේ අපිට මතක නැති වුණාට සෝබිත පර්වතයේ පාමුලින් වැඩම කරන අනෝමදස්සී භාගතුන් වහන්සේ විවේකයේ සොයට හරි කැමති භාගතුන් වහන්සේ නම මේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මෙතන සත්‍යවාද කිසි දෙයක් නැහැ මේක තමයි සුදුසුම තැන කියලා සෝබිත පර්වතයේ පාමුලට වැඩම කළා. වැඩම කරනකොට මෙතන හිටියේ ශිෂ්‍යයන් 7 දෙනෙක් සහ ඉසිවරේ. මේ ඉසිවරයා මේ ශිෂ්‍යයන් 7 දෙනා පිටත් කර හැරියට පස්සේ දැන් භාගතුන් වහන්සේ සහ මේ ඉසිවරේ පමණයි. සිංහ සෙයියාවෙන් යුක්ත අනවදස්ස බුදුරජාණන් වහන්සේ විවේක සුවයට කැමති හින්දා සිංහ සෙයියාවෙන් වැඩේ. මේ ඉසිවරේට දෙනුණා භාගතුන් වහන්සේ මොකක් හරි වාත රෝගයකින් පෙළෙනවා කියන කාරණාව. ඒ අවස්ථාව තුළ ඉසිවරයා ආශාසිසයන් 7 දෙනා සෝබිත කියන පර්වතයට නැගිලා මුදින් අහගන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ අපේ අම්මලා තාත්තලා මම දැකලා තියෙන වට්ටි පිටි තනකොළ ගෙනල්ලා ඖෂධ කියලා බුදුහාමුදුරුවන්ට ආසනමස්තකයේ තියලා තියෙනවා. ඉතින් මේ ඉසිවරයා සහ ශිෂ්‍යයන් 7 දෙනා සෝබිත පර්වතයට නැගිලා ඖෂධ පෙළෑටි කඩාගෙන ඇවිල්ලා අනෝමස්ස බුදුරජාණන් වහන්සේට වළඳන්න පුළුවන් ආකාරයට අත පිටින් පූජා කළේ නැහැ. සකසලා යුස ටික විතරක් අරගෙන භාගතුන් වහන්සේ මේ පිළිගන්න වළඳන්න කියලා පූජා කළා. ඒ අවස්ථාව තුළ අනවදස්ස බුදුහාමුදුරුවෝ ඉස්වරයාට ශිෂ්‍යයන් 7 දෙනාට කියන ඔහොම තැන්පත් වෙන්න ඔබ සිද්ධ කරේ මහා පූජාව. මේ පූජාවේ ආනිසංස හැටියට ඔක්කා කුලේ ඉපිට වදාරන ගෞතම සම්බුද්ධ ශාසනය තුල බක්කුල මහරහතන් වහන්සේ වගේ නිරෝගීමත් විදියට ඔබට ගත කරන්නට පුළුවන් කල්ප 30ක් ගියා ඔබේ ජීවිත අඳුරේ නැහැ කියන කාරණාව දේශනා කරන්නට යෙදුන ආනිසංස හැටියට. එනිසා අද 108ක් උතුම් පූජාවන් ඔබ සිද්ධ කරන්නේ හරි භක්තියෙන්. සමහර වෙලාවට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ ගුණ සිහිපත් කොට මේ හැම දිනම මේ උතුම් පූජාව සිද්ධ කරන්නේ අනේ අපරාධ නේද නෑ මේක සංසාරේ පුරුද්දක්. හැබැයි මේ පුරුද්ද මට අපේ පඬිත හාමුදුරුවන්ට මෙතන ඉන්න දියක් විසරද වෙලිහිටි අපේ අම්මා අප්පච්චිට කියන්න දකින්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග සංයෝජන නැහැ දුර්ගලේ නැහැ. ඒ නිසා මට කියන්නත් බෑ ඔබට දකින්නත් බෑ කියන්නත් බෑ. එහෙනම් ආબોධයෙන් යුක්තව මේ මහා පූජාවන් සිදු කරන්නේ අපේ පඬිත හාමුදුරුවන්ට ආශිර්වාද පතාගෙන ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන නිදුක් වේවා නිරෝගී වේවා
සුගේසපත් භාවයට පත් වේවා. මගේ අම්මට අම්පච්චිට පිං සිද්ධ වෙන්න අපේ පඬිත් හාමුදුරුවෝ අද වගේ දවසක ඒ උතුම් රතුරුදුරාන් සුදුරුදුරාන් බවට නිර්මාණය කරන්නට ඒලායට පුරුල් කරනවත් එක්කම ඒ දෙතරට උනන්න ගත්ත ඒ රතුරුදුරාන් ඉරිමේ කටයුතු සිද්ධ කරලා අද වගේ දවසක ප්‍රසූත වුණා. ඒ වේදනාව මගේ රත්තරන් දුවට පුතාට අදින්න තේරුණා. මාත්‍රෝ පේත්‍රොට උන්න පනන් දාගත්ත දවසක මගේ රත්තරන් අම්මගේ වේදනාව අපිට කන්න දෙන මගේ අප්පච්චිගේ වේදනාව තේරෙනවා. හැබැයි සමාජයේ රැල්ලට යන්න ඕනේ හින්දා අපිට කාලයක් යනවා සබාධමත් එක්ක තේරුම් ගන්න. එතකොට අපි සමහර වෙලාවට පපංච දශකයේ වෙන්න පුළුවන්. එනිසා ඊටමත් වූ ගෞරවයේ ඒ කාරණාව සිහිපත් කරමි. පෙරගරුකටුත් පඬිත් හාමුදුරුවන් වහන්සේ සුබම සුබ පන්දනයකට දීර්ඝායුෂ තුනුරුවනේ පිට පිළිසරණ අපිට ප්‍රාර්ථනා කළාසේම চিරාත් කාලයක් ආයුන්දනය කරමින් අපට අනුශාසනා කරන්නට අවවාද දෙන්නට සුමගට ගන්නට මේ උතුම් කුසලය මේ උතුම් වතාවත හේතු වේවා වාසනාව